තෙරුවන් සරණයි සක් අද 2026 8වෙනි මාසේ 14 වෙනි දින. අද අපිට කොහොමද කියලා බලමු අපේ ලග්නවලට. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අතට සල්ලි එනවා. නමුත් තීරණ නිකරුණේ වියදම් කරන්න එපා. වියදම් කරනකොට වියදම් ගැන පාලනය කරගන්න. කේන්ති ගියාම ප්‍රශ්න විසඳ ගන්න බෑ. සංසුන් කරගන්න කේන්තිය. සංසුන්ම කතා කරන්න. ඒ වගේම හොඳට වතුර බොන්න. හිස රදය ඇති වෙන්න පුළුවන්. ඔයාට අද දවසේ සුබ පාට රතු පාට. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවසේ කතා කරලා හොඳ තැනක් හදා ගන්න පුළුවන් රැකියාවේ. ප්‍රණීත ආහාර පාන ලැබෙන දවසක් වෙනවා. ආදායමට හොඳයි. පවුලට වියදම් කරන්න කොටසක් බැංකුවේ තැන්පත් කරන්න. උගරේ අමාරු ඇති වෙන්න පුළුවන් සීතල ಜಾති බොන්න එපා. මිථුන ලග්නයෙන් උපන් ඔබට නායකත්වයේ තියෙනවා. ව්‍යාපෘති පටන් ගන්න හොඳ දවසක්. සල්ලි අතට එනවා. ඒ වගේම වාහනවල බයික් වල යනවා නම් පරිස්සම් වෙන්න. ඒ වගේම රට යන වැඩවලට හොඳ දවසක්. දත් ගැන පරිස්සම් වෙන්න. පෙනහළු ගැන පරිස්සම් වෙන්න. හදිසි අනතුරු ගැන පරිස්සම් වෙන්න. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගෙදර ඉඳන් වැඩ කරන අයට සුපිරිව දවසක්. ගෙදර වියදම් වැඩි වෙනවා. ඉඩම් වාහන ගැන හිතන දවසක්. ගෙදර අය එකිනෙකා හමු වෙන දවසක් අද. හැඟීම්බර දවසක් වෙනවා. ඒ වගේම පපුවේ බඩ සම්බන්ධ අමාරු ගැන සැලකිලිමත් වෙන්න. නිින්ද යාම නම් මදි බවක් පෙන්වුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට සමාජ මාධ්‍ය ව්‍යාපෘති වලින් හොඳ තැනක් හම්බ වෙනවා. යාළුවන්ගෙන් උදව් ලැබෙනවා. ආදායම් වැඩි වෙනවා. කොමිස් වැඩි වෙනවා. හදවත ගැන පරිස්සම් වෙන්න. හෘද රෝග සම්බන්ධ පරිස්සම් වෙන්න. ඒ වගේම කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වැඩේ යම්කිසි වැඩක් කරනකොට ලස්සනට කරනවා. ඒ නිසා ලොකු ලොක්කන්ගෙන් ඒ කියන්නේ ආයතනාධිපතින්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. රැකියාවෙන් සල්ලි වැඩියෙන් ලැබෙනවා. කාර්යාලයේ කෙනෙක් ගැන ආදර හැඟීමක් ඇති වෙන දවසක් වෙනවාද. ඒ වගේම බඩේ අමාරු ගැන සැලකිලිමත් වෙන්න. සමේ අසාත්මිකතා හැදෙන්න පුළුවන් ඒ ගැන පරිස්සම් වෙන්න. ඔයාට අද දවසේ හොඳ පාට කොළ පාට. තුලා ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනයේ උපදේශන වැඩවලට හොඳයි. පියාගෙන් ලාභ ලැබෙනවා. උදව් ලැබෙනවා. ගුරුවරුන්ගෙන් මුදල් ලැබෙනවා. දුර සිටින යාළුවෙක් දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඒ වගේම විවාහය ගැන කතා කරන දවසක් වෙනවාද. වතුර බීම හොඳට කරන්න. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රහසිගත වැඩවලට ගවේෂණ වැඩවලට සාර්ථකයි. හදිසි වියදම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රහසිගත සම්බන්ධතා ඇති වෙන්නත් පුළුවන්. ප්‍රතිශක්තිය අඩු වෙනවා. විවේකී ඇති කරගන්න. ධනු ලග්නයෙන් උපන් ඔබට විවාහ ගිවිසුම් වලට හොඳයි. ඒ වගේම කොටස්කරුවන්ගෙන් ලාභ ලැබෙනවා. සහකරුවත් එක්ක ගමනක් යන්න පුළුවන් අවස්ථාවක් එදෙනවා. අක්මාවට අහිතකර කෑම බීම ගන්න එපා. මකර ලග්නයෙන් උපන් ඔබ වැඩි දිනයක් බවට පත් වෙනවා. සතුරන්ගෙන් පරාජය වෙනවා. ණය ගනුදෙනු ඉවරයි. ඒ වගේම ණය ගෙවා ගන්න පුළුවන්. නමුත් ඉතින් මහන්සි වෙලා තමන් හම්බ කරන සල්ලි වලින් තමයි ඉතින් ණය ගෙවන්න වෙන්නේ. තමන්ට වැඩි නිසා සතියාන්තය ගැන සංවිධානය කරගන්න. ධන හිස අස්ති ගැන පරිස්සම් වෙන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අලුත් අදහස් වලට හොඳයි. දරුවන්ගෙන් හොඳ ආරංචි ලැබෙනවා. ආදර යෝජනා බාර දෙන්න හොඳ දවසක් අද. ආදරේ ප්‍රකාශ කරන්න හොඳ දවසක් අද. රුධි සංසරණය ගැන ආබාධ ගැන පරිස්සම් වෙන්න. මීන ලග්නයෙන් උපන් ඔබට ගෙදර වැඩවලට හොඳයි. මවගෙන් ආදායමක් ලැබෙනවා. මුල මුදල් ලැබෙනවා. වාහනය ගැන පරිස්සම් කරගන්න. ඒ වගේම අන්‍යයන්ගේ කැමැත්තෙන් ආදරය මවට
මමගේ කැමැත්ත ප්‍රකාශයට ලැබෙනවා. ඒ වගේම නිින්ද නම් අඩුයි. මානසික ආතතිය තියෙන බවක් පෙන්නුම් කරනවා. භාවනා කරන්න.